දැන් අනිත් පැත්තෙන් දැන් අපි යම්කිසි රෝගයක් ගත්තොත් එහෙම වෛද්‍යතුමනි දැන් බොහෝ රෝග හැදෙන වයස් කාණ්ඩයක් තියෙනනේ. හැදෙන සමාජ තරාතිර නැත්නම් පන්තියක් එහෙම ඒ ආකාරයේ රෝගයක් තියෙනවා. මානසික රෝගයක් වැළඳීම සරලවම උත්තරයක් දුන්නොත් මොලයක් තියෙන ඕනෑම කෙනෙකුට මානසික රෝගයක් වැළඳෙන්න පුළුවන්. සමහර මානසික රෝග තියෙනවා සමාජයේ යම් වයස් කාණ්ඩවලට ස්ත්‍රී පුරුෂ භාවයේ අනුව වැළඳීමේ අවදානම අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට ලෝකයේ තියෙන වැඩිපුරම මානසික රෝගය තමයි මේ විෂාදය කියන මානසික රෝගය. දුක, කනගාටුව, කනස්සල්ල, ජීවිතයේ සතුට අහිමිවීම මේ රෝගය සාමාන්‍යයෙන් සමීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා. පිරිමින්ට වැළඳීමේ සාපේක්ෂතාවයට වැඩි අවදානමට වැඩිය ගැහණුන්ට මේ රෝගය වැළඳීමේ අවදානම වැඩි කියලා. ඒ වගේම භාවික උන්මාදය කියන එක අපි මනෝභාවයන්ගේ උච්චාවචනයන් සමග ඇතිවෙන මේ රෝගී තත්ත්වය තරුණ වයස් කාණ්ඩවලට හැදීමේ වැළඳීමේ අවදානමක් තියෙනවා. විශේෂයෙන් අවුරුදු 15 35 අතර වයස් කාණ්ඩවලට ඒ රෝගය වැළඳීමේ අවදානම වැඩි කියලා. ඒ වගේම තමයි අපි මේ ශෛල පරිහානියට පත්වීමේ රෝගය කියන එක වයසට යෑමේදී වයස්ගත පුද්ගලයන්ට අවුරුදු 50 60 සිට පුද්ගලයන්ට වැළඳීමේ අවදානම වැඩි කියලා. ඒ හැරුණකොට සාමාන්‍යයෙන් මානසික රෝගයක් කියන එක අපි හැම කෙනෙකුටම වැළඳෙන්න පුළුවන්. නමුත් සමාජයේ සමහර පුද්ගලයන් සිටිනවා මේ මානසික රෝග වැළඳීමේ අවදානම තියෙන පුද්ගලයන්.